ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි පිළිබඳ ලෝකයේම බලා සිටි තොරතුරු කිහිපයක් විදේශ ප්‍රතිපත්ති සංග්‍රහව මගින් අනාවරණය කර තිබේ. පසුගිය දිනවල පැතිර ගිය විවිධ කටකතාවලට පිළිතුරු දෙමින් එම වාර්තාව පවසන්නේ මොජ්තබා ඛමේනි මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර රටේ සම්පූර්ණ පාලනය ඔහුගේ අතේ පවතින බවයි. වාර්තාවලට අනුව මෑතකදී එල්ල වූ ප්‍රහාරයකින් හෝ අනතුරකින් ඔහුගේ මුහුණේ විශාල කැලලක් ඉතිරි වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ඔහු මානසිකව සහ කායිකව ඉතා ශක්තිමත් මට්ටමක පසුවන බවත් පසුගියදා ඉරාන ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමු වී ඇති බවත් වාර්තා වේ. මොජ්තබා ඛමේනි මේ වන විට අවම වශයෙන් මාරක ඝාතන තැත් 3කින් දිවි බේරාගෙන තිබේ. ඔහුගේ පියා වූ අලි ඛමේනි ඝාතනය වූ අවස්ථාවේදී මොහුදේම ස්ථානීය සිට ඇති අතර එතැන් සිට ඔහු ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක්ම අසාර්ථක වී ඇත. රුසියාවේ සහාය ඇතිව ඉරානයේ ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට ඔහු පියවරගෙන ඇති බවත් ඇමරිකානු තර්ජන හමුවේ පසුබසින්නේ නැති බවත් ඔහු සිය හිතවතුන්ට පවසා තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සහ ඇමරිකානු ඔත්තු සේවා තවමත් ඔහු සිටින ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමට අපොහොසත් වීම ඔහුගේ ආරක්ෂක විධිවිධානවල සාර්ථකත්වය ලෙස සැලකේ. මොජ්තබා ඛමේනි යනු සිය පියාට වඩා දැඩි මතධාරියෙකු ලෙස සැලකේ. ඔහුගේ නායකත්වයේ යටතේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වේගවත් කර ඇති අතර මැද ප්‍රදේශ කලාපයේ පවතින යුද පෙරමුණු සියල්ලම ඔහු විසින් ඍජුවම අධීක්ෂණය කරනු ලබයි. ඇමරිකානු බුද්ධ්‍යංශ නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් අපි ජයග්‍රහණය කළා යයි පවසා හදිස්සියම යුද්ධයෙන් ඉවත් වූහොත් ඉරානය ඒ දකින්නේ කෙසේද යන්න පිළිබඳව CIA සහ අනිකුත් බුද්ධ්‍යංශ පර්යේෂණ පවත්වන බවයි. මෙම යුද්ධය මේ වන විට ඇමරිකාව තුළ දේශපාලන අර්බුදයක් බවට පත්වෙමින් පවතින බැවින් ජනාධිපති ට්‍රම්ප් මෙම පියවර ගැනීමට ඉඩ ඇති බව අනුමාන කෙරේ. බුද්ධ්‍යංශ විසින් ඉරානයේ හැකි ප්‍රතිචාර දෙකක් වෙන්වා දී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කර කලාපයේ සිටින ඇමරිකානු හමුදා ප්‍රමාණය අඩු කළහොත් ඉරානය එය ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සලකනු ඇත. මේ ඉරාන පාලනයේ තවදුරටත් ශක්තිමත් වීමට හේතු විය හැක. ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කළත් ඇමරිකානු හමුදා දිගින් දිගටම කලාපයේ රැඳී සිටියහොත් ඉරානයේ දකින්නේ සාකච්ඡා මේසේදී ඔවුන්ව හිර කිරීමට කරන උපාය මාර්ගික රංගනයක් ලෙසයි. එවැනි තත්ත්වයකදී යුද්ධය නිල වශයෙන් අවසන් නොවී තවදුරටත් ඇදී යා හැකිය. මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම වසර අගභාගයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු අතුරු මැතිවරණය. යුද්ධය නිසා ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ මියගිය සෙබළුන් සංඛ්‍යාව නිසා ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට ජනතා අප්‍රසාදයේ එල්ලවෙමින් පවතින බැවින් ඉක්මන් සාමයක් ප්‍රකාශ කිරීම ට්‍රම්ප්ට වාසිදායක වනු ඇතයි ඔහුගේ උපදේශකයින් විශ්වාස කරයි. ඉරානය මේ වන විට සිය තෙල් ගබඩා පිරීම සහ ආර්ථිකය කඩාවැටීම හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටී. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේද හැකි ඉක්මනින් ඇමරිකානු නාවිකා විහිදතාවිය ඉවත් කර ගැනීමටයි. එබැවින් ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කළත් එයින් ඉරානයට ආර්ථික සහනයක් ලැබෙන්නේ නම් ඔවුන් එය පිළිගැනීමට වැඩි ඉඩක් පවතින බව විචාරකයෝ පවසති.